කිතුණු ඉතිහාසය. කිතුණු ඉතිහාසය ගැන අපි දැන ගැනීම ඉතාම වැදගත් වෙනවා. මොකද නූතන කිතුණුවන් ගොඩක් කිතුණු ඉතිහාසය ගැන දැන ගැනීම මදයි. නමුත් අපි කිතුණු ඉතිහාසය ගැන දැනගත්තම ඇත්තටම අපේ ඇදහිල්ල ශක්තිමත් වෙනවා. අද ලෝකේ එංගලන්තය, ඒ වගේම ඇමරිකාව, ඊශ්‍රායල වැනි බොහෝ තැන්වල අපිට කිතුණු ඉතිහාසයේ දෙවනාසගේ දරුවන්ගේ ජීවිත කතා අපිට අසන්නට ලැබෙනවා. දේව වචනය පරිවර්තනය කරන එක භයානක දෙයක්. ඔක්ස්ෆර්ඩ් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කිසි පුද්ගලයෙකුට තනි අධිකාරියෙන් දේව වචනය ඉංග්‍රීසි හෝ වෙන කොයියම් භාෂාවකටවත් පරිවර්තනය කිරීමට තහනම් නියෝගයක් නිකුත් කළා. මෙම නියෝගය 1408 දී රෝමානු කතෝලික බලධාරීන් විසින් කරන ලද නියෝගයක්. දේව වචනය කියවීම පවා ඉතාමත්ම භයානක දෙයක් බවට පත් වුණා. ඒ කියන්නේ සිරගත වීම, ඒ වගේම කණුවක් මත එල්ලා පිලිස්සීම වැනි බරපතල දඩුවමකට ලක්වන වරදක් වුණා. මෙවැනි කාලයක ඔබයි මා යතේ තියෙන වටිනා වූ වස්තුව අප අතට පත් කරන්න තමන්ගේ ජීවිතය කැප කරපු විලියම් ටින්ඩේල් ගැනයි අද කතා කරන්නේ. 1494 දී ඉපදුනේ විලියම් ටින්ඩේල්. එංගලන්තයේ ගොවිතැන් කරන පවුලකටයි. ඔහු හොඳ අධ්‍යාපනයක් ලැබුවා. ඒ කාලයේදී කතෝලික පල්ලිය, රාජ්‍ය ආණ්ඩු ක්‍රමයත් සියලු රාජ්‍ය පාලනයත් වුණා. විලියම් ටින්ඩේල් අධ්‍යාපනය සඳහා ඔක්ස්ෆර්ඩ් එකට ඇතුල් වුණා. ඔහු එහිදී භාෂා 7ක් ඉගෙන ගත්තා. ටින්ඩේල් දේව වචනේ ඉගෙන ගන්න පුදුමාකාර ඇබ්බැහිවීමක් තිබුණා කියලා සඳහන් වෙනවා. 1516 දී කතෝලික පූජකයෙකු එරැස්මස් ග්‍රීක් භාෂාවෙන් නව ගිවිසුම නිකුත් කළා. ටින්ඩේල් මෙම වචනය පාවිච්චි කරමින් ඔක්ස්ෆර්ඩ් වල උගන්වන්න ගත්තා. මේ කාලේ තමයි ටින්ඩේල්ට මිස්ටර් බිල්නිව කේම්බ්‍රිජ් වලදී හම්බ වෙන්නේ. බිල්නි මාටින් ලූතර් වගේම ගැලවීම ක්‍රියාවලින් නොව දෙවියන් වහන්සේගෙන් පමණක්ම ලැබෙන බවට 100% විශ්වාස කරපු කෙනෙක්. ඔහුත් මිනිසුන්ගේ පාපිෂ්ඨ ස්වභාවය ගැන ගැඹුරෙන් අධ්‍යයනය කරපු කෙනෙක්. පවුල් තුමාගේ මේ එක වාක්‍යයක් බිල්නිට තදින්ම දැනුණා. පව්කාරීන්ව ගලවන්න ක්‍රිස්තුස් ආසේක. ඔවුන් අතරින් මම ප්‍රධාන පව්කාරයෙක්යයි කියන වචනය තුළ ඔහුට දැනුණ සැනසීමක්. ඒ සැනසීමත් එක්ක දේව වචනය ඔහුට මිහිරි වෙන්න ගත්තා. බිල්නිට මේ දැනුණ මහත් අනුග්‍රහයමයි ටින්ඩේල්ටත් දැනුනේ. රෝමානු පල්ලිය තම පූජකයෙක් නොවන කෙනෙක් හරහා පැමිණෙන දේව වචනය දැක්කේ අහංකාර භයානක දෙයක් විදිහටයි. මොකද ඒක පල්ලිය ආධිපත්‍ය, චාරිත්‍ර ප්‍රශ්නයකට ලක් වෙනවා. රෝමානු පල්ලිය නමස්කාර, සක්‍රමේන්තු පිළිවත් වගේම දේව වචනයට ගොඩාක් එකතු කිරීම හායෙන් ගොඩාක් ඉවත් කිරීම නිසා යමෙක් වචනය කියවලා මෙය ප්‍රශ්න කරයි කියලා ඔවුන් බයෙන් හිටියා. මිනිසුන් තමුන්ගේ මව් භාෂාවෙන්ම දේව වචනය කියවා තමුන්ම තේරුම් ගැනීමේ වැදගත්කම නිසාම විලියම් ටින්ඩේල් තුළ දේව වචනය පරිවර්තනය කිරීමේ ආශාව දිනෙන් දින වැඩි වුණා. විලියම් ටින්ඩේල් පරිවර්තනය කිරීම ආරම්භ කළා. ඔහුට උමනා වුණේ සාමාන්‍ය මනුෂ්‍යයා අතරට දේව වචනය ගෙන යාමයි. මේ දේවල් කරගෙන යන්න ටින්ඩේල්ට නිවසක් ලැබුණා. නමුත් ප්‍රින්ට් කරලා නිකුත් කරන්නේ කොහොමද කියන ප්‍රශ්නය ඔහුට තිබුණා.
මේ ප්‍රශ්නයට පිළිතුරක් විදියට ඔහු එංගලන්තය අතහැර ජර්මනියට ගියා. තහනම් නියෝග මධ්‍යයේ වුවත් ටින්ඩේල් අවදානම ගත්තේ එහි බරපතලකම නොදැන නොවේ. එංගලන්තයේ නෝවිච් නගරයේ තරුණයෙක් ස්වර්ගයේ වැඩ සිටින යාඥාව ඉංග්‍රීසි භාෂාවෙන් තමන් විසින්ම පරිවර්තනය කරපු කොලයක් අහුවීම නිසා පන පිටින් ඔහුව ආණ්ඩුව විසින්ම පිච්චල දැම්ම. නමුත් ස්වාමින් වහන්සේ ඔහුගේ පක්ෂයේ සිටින ඇදහිල්ලෙන් ටින්ඩේල් මේ සියල්ල දැනගෙනත් දිගින් දිගටම පරිවර්තනය රහසෙන් කරගෙන ගියා. ප්‍රසිද්ධ ප්‍රින්ටර් කෙනෙක් වන පීටර් ක්වෙන්ටල් ඔහුට හමු වුණා. නව ගිවිසුම ප්‍රින්ට් කරන එක ක්වෙන්ටල් ආරම්භ කළා. ටින්ඩේල්ට පිටපත් දැකීමම විශ්මජනක දෙයක් බවට පත් වුණා. මතෙව් පොත ප්‍රින්ට් කරලා ඉවර වෙද්දිම සොල්දාදුවෝ ප්‍රින්ටිං ප්‍රෙස් එක වටලා ගත්තා. නමුත් ටින්ඩේල්ව අසුුණේ නැහැ. පිටපත් 3000ක සැලසුම ඔවුන්ට දැනගන්න ලැබුණා. ටින්ඩේල් එකතු කරගන්න පුළුවන් වුණ පිටපත් සියල්ල රැගෙන දුර පළාතකට පලා ගියා. 1526 වෙද්දී විලියම් ටින්ඩේල් නවගිවිසුම පරිවර්තනය ඉංග්‍රීසි භාෂාවෙන් සම්පූර්ණ කරා. ප්‍රින්ට් කරන හීනයත් ඉෂ්ට වුණා. පළමු වතාවට ඉංග්‍රීසි කතා කරන සාමාන්‍ය ස්ත්‍රීන් පුරුෂයන් ඔවුන්ගේම භාෂාවෙන් දේව වචනය කියවන්න වාසනාව උදා වුණා. එංගලන්තයටම බෙදා හැරීම ලොකු අභියෝගයක් නිසා හොර රහසෙන් බෙදා හැරීමේ ක්‍රමයක් අවශ්‍ය වුණා. පුදුමයකට මේ කාලේ එංගලන්තය දැඩි ආහාර අර්බුදයකට ලක් වුණා. මේ නිසාම විශාල ප්‍රමාණයෙන් ආහාර ආනයනය කිරීමට එංගලන්තයට සිදු වුණා. පරිවර්තනය වූ නව ගිවිසුම් පිටපත් ධාන්‍ය ගෝනිවල හංගා යැවීම සුදුසුම මාර්ගය වුණා. සත්‍යයට පිපාස ඇති සෙනඟ තුල මෙම ඉංග්‍රීසියට පරිවර්තනය වූ පිටපත්වලට ඉතා විශාල ඉල්ලුමක් ලැබුණා. මෙම පිටපත් පහසුවෙන් කියවා තමුන්ගේ සාක්කුවල පවා දාගත හැකි ආකාරයට ඉතාමත් කුඩාවට නිර්මාණය වී තිබුණා. පල්ලිවල පූජකයන් ලතින් භාෂාවෙන් මුමුණනට වඩා මෙම පිටපත් කියවීමෙන් මනුෂ්‍යයන්ගේ හදවත් තුල ප්‍රීතියක් හටගත්තා.